ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයා 2027 දී ඔයගේ YouTube channel එක monetization on කරගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙන වීඩියෝ එකක්. ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති YouTube criteria එකේ ගොඩක් ලොකු අප්ඩේට් එකක් වුණා මෙන්න මේ අගෝස්තු 10 වෙනිදා. මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරනවා අපි අප්ඩේට් එකේ සිදුවන වෙනස්කම් ඔක්කොම ගැන. ඉතින් අනේ 2018න් පස්සේ සිදුවන ලොකුම eligibility YouTube update එක තමයි මෙන්න මේ අගෝස්තු 10 වෙනිදා සිද්ධ වුණ අප්ඩේට් එක. මේ වෙනකොට අපි හැමෝම දන්නවා YouTube channel එක monetization කරන්න නම් අනිවාර්යෙන් ඔයාලට sub 1000 සහ watch time අවසාන දවස් 365 ඇතුළත 4000ක් complete වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔයා short channel එකක් කරනවා නම් subscribe 1000 සහ අවසාන දවස් 90 ඇතුළත views මිලියන 10ක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ දෙක මෙන්න මේ update එකෙන් වෙනස් කරලා තියෙනවා. මෙන්න මේ අප්ඩේට් එකේ කියන හැටියට මෙන්න මේ monetization requirements update වෙන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා කියන දවසෙන් පස්සේ. ඊගොල්ලෝ අද දවසේ ඉඳන් ඒ කියන්නේ මේ අගෝස්තු 10 වෙනිදා ඉඳන් පෙබරවාරි 1 වෙනිදා වෙනකන් අපිට ඕන තරම් කල් තියෙනවා. මෙන්න මේ අතර තුල ඔයාගේ channel එක monetize කරගීමේ හැකියාව තියෙනවා පරණ requirements වලටම. ඉතින් යාළුවනේ මෙන්න මේ අප්ඩේට් එකේ කියන විදිහට අපිට 2027 පෙබරවාරි 1 වෙනිදායින් පස්සේ YouTube channel එක monetize කරන්න watch hours 8000ක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් අපි watch time 4000ක් collect කරගත්තොත් ඒ වගේ දෙගුණයක් collect කරගන්න වෙනවා 2027 පෙබරවාරියෙන් පස්සේ YouTube channel එක monetization කරන්න. ඊළඟට ඒ වගේම තමයි short channel එකක් කරනවා නම් ඔයාලට මේ වෙනකොට අවශ්‍ය වෙන්නේ views මිලියන 10ක් දවස් 90ක් ඇතුළත. ඒ වුණාට 2027 පෙබරවාරි 1 වෙනිදායින් පස්සේ ඔයාලට views මිලියන 20ක්. ඒ කියන්නේ කෝටි 2ක් අවශ්‍ය වෙනවා දවස් 90ක් ඇතුළත ඔයාගේ channel එකත් monetize කරන්න. ඉතින් යාළුවනේ දැනටමත් monetize on කරලා තියෙන channel වල creatorsලා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ update එකෙන් ඔයාලට කිසිම worry එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ගැන ඒ creatorsලා කිසිම බයක් තියාගන්න ඕනේ නැහැ. අනිත් විශේෂම දේ තමයි short කරන channel එකක් මේ වෙනකොට monetize on කරලා තියෙනවා නම් ඔයාලා හිතන්නකෝ මේ update එකෙන් පස්සේ වගේ YouTube channel එකේ short එච්චර reach වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයා ඒ කියන්නේ ඔයාලට දවස් 90ක් ඇතුළත views මිලියන 10ක් ගන්න බැරි වෙනවා monetize on කරාට පස්සේ. ඉතින් අනේ කිසිම worry එකක් නැහැ. මොකද ඔයා monetize on කරලා නම් තියෙන්නේ ඔයාලට short channel එකක් උනත් long video upload කරලා දිගටම channel එකේ revenue එක ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට දැන් අපි කතා කරමු ගොඩක් දෙනා කතා වෙන subscribe 500 සහ watch time 3000 කතාව මොකක්ද කියලා. මේක අහලා ගොඩක් දෙනා පුදුම වෙනවා. මෙන්න මේ විදිහට subscribe 500 සහ watch time 3000කින් YouTube channel එක monetize කරන්න පුළුවන්ද කියලා. ඊළඟට මෙන්න මේකේ ඇත්තම කතාව මෙන්න මේකයි. YouTube content creation වලින් monetize on කරන්න කලින් YouTube channel එකට early access level එකක් කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ early access කියන එකට අවශ්‍ය වෙන්නේ subscribe 500 සහ watch time hours 3000ක් වගේ පොඩි ගාණක්. ඉතින් ඒ වගේම තමයි short channel එකක් කරනවා නම් ඔයාලට මෙන්න මේ early access සඳහා අවශ්‍ය වෙන්නේ subscribe 500 සහ දවස් 90ක් ඇතුළත views මිලියන 3ක පමණ කුඩා ප්‍රමාණයක්. ඉතින් කුඩා කිව්වට මේක එච්චරම ලේසි නෑ. මොකද short channel නම් ගොඩක් reach වෙනවා. ඒ හින්දා views මිලියන 3 ගන්න එක ගොඩක් ලේසි. ඒ වුණාට long content කරන කෙනෙක්ට watch hours 3000ක් කියන්නේත් ලොකු ගාණක්. මම පොඩි ගාණක් කිව්වේ අර watch time 4000ට සාපේක්ෂව මේක ගොඩක් පොඩි ගාණක් නිසා. ඊළඟට YouTube partner program එකේ මෙන්න මේ early access එක හරහා ඔයාලට fan funding වලින් සහ shopping features වලින් earn කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයගේ product එක මොකක් හරි YouTube එක හරහා sell කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනේ මෙන්න මේ shopping feature එක නම් ගොඩක්ම ලංකාවට ගැලපෙන්නේ නැති feature එකක්. මොකද ඔයා හිතන්නකෝ දැන් ඔයාගේ මොකක් හරි ඔයාටම කියලා brand එකකට shirt එකක් ගහනවා. එහෙම නැත්නම් mug එකක් ගහනවා කියලා අපි හිතමුකෝ. අන්නේ ලංකාවේ කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඔයාට promote එකක් විදිහට එයාලා අතින් සල්ලි දීලා මෙන්න මේ mug එක මිලදී ගන්න. ඒත් කියන්නේ පිටරට countries වලට ඔයා target කරලා YouTube channel එකක් කරනවා නම් මෙන්න මේ shopping features එකත් ඔයාට earn කරන්න තියෙන හොඳම මාර්ගයක්. මේ 2027 සිද්ධ වෙන අප්ඩේට් එකෙන් YouTube revenue sharing එකටත් ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා කියලා YouTube partner program official website එකෙන් මේ වෙනකොට announce කරලා තියෙනවා. ඉතින් අනේ YouTube එකේ අරමුණ තමයි conversation එකක් තියෙන ඒ වගේම තමයි engagement drive කරන creators ලාට reward එකක් දෙන එක. ඒ වගේම තමයි මෙන්න මේ අප්ඩේට් එකේ කියන විදිහට අපිට YouTube එකෙන් අලුතින් earn කරන්න පුළුවන් opportunities ගොඩක් හඳුන්වා දෙනවා කියලා ඒ කට්ටිය official announce කරලා තියෙනවා. ඊළඟට අපි බලන් යමු මොනවාද opportunities මොනවාද කියලා. ඒවා ගැන අප්ඩේට් එකක් දුන්න ගමන් මම ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ එකකින් ඔයාලට ඒක ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි බලමු ඊළඟ කරුණ මොකක්ද කියලා.
ඊළඟ කරුණ තමයි ඔයා මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් අනුව ෂෝට් එකක් කරලා අප්ලෝඩ් කරොත් අන්න ඒ ෂෝට් එකට ගෙවන earning එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ගැන හරිම තොරතුරක් තාම YouTube එක විසින් සඳහන් කරලා නැහැ. මෙන්න මේ ගැන හරිම තොරතුරක් ඉදිරියට සඳහන් කරනවා කියලා තමයි YouTube එක විසින් announce කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ අප්ඩේට් එකේ ඉන්ටරෙස්ටිං පොයින්ට් එක තමයි මෙන්න මේ YouTube Premium Lite කියන අප්ඩේට් එක. ඊළඟනේ ඔයාලා දන්නවා ඇති YouTube Premium කියලා අලුත් YouTube එකේ අප්ඩේට් එකක් ආවා මීට අවුරුදු 2කට විතර කලින් සමහර countries වලට. ඊළඟනේ ලංකාවටත් අන්න ඒ අප්ඩේට් එක එලිජිබල් වුණා. ඒ වගේම යාළුවනේ ඉතින් මෙන්න මේ YouTube Premium කියන අප්ඩේට් එක එලිජිබල් වෙලා තියෙන countries තියෙනවනේ. ඒ කියන්නේ YouTube Premium එක කන්ටිනියු කරන්න පුළුවන් countries. ඒ කියන්නේ YouTube Premium එකක් buy කරන්න පුළුවන් countries තියෙනවනේ. අන්න ඒ countries වලටම YouTube Premium එක තියෙද්දි YouTube Premium එකේ subscription එක අඩු කරලා YouTube Premium Lite කියලා එකක් හඳුන්වනවා කියලා මෙන්න මේ අප්ඩේට් එකෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අනේ ඒත් එක්කම Premium subscribersලා සහ Premium Lite subscribersලා සඳහා වෙනම revenue pool එකක් හඳුන්වනවා කියලාත් මෙන්න මේ අප්ඩේට් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අනේ YouTube එක කියන විදිහට මෙන්න මේ Premium revenue pool එකේ 30%ක් සහ Premium Lite revenue pool එකෙන් 60%ක් creator distribution එක සඳහා allocate කරලා තියෙනවා කියලා මෙන්න මේ මෙයාලගේ official page එකේ සඳහන් කරලා තියෙනවා. එහෙම තමයි. ඉතින් ඔයාලා learn from videos කරන කෙනෙක් නම් මෙන්න මේ learn from video හරහා 145ක ප්‍රමාණයක් YouTube එක සඳහාද 100ට ඉතුරු 55ක ප්‍රමාණය creator සඳහාද revenue එකෙන් win කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. 27 දී YouTube revenue එක ads වලට විතරක් සීමා වෙන්නේ නැහැ කියලා මෙන්න මේ update එකෙන් අපිට හරියටම කියන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ update එකේ මේ විදිහට YouTube එකේ monetize කරන්න ඕන requirements update වෙන්න හේතුව මොකක්ද කියලා. ඉතින් ගානේ මෙන්න මේ 2028 තියෙන YouTube එක 2018 තිබ්බ YouTube එකට වඩා ගොඩක්ම වෙනස්. ඒ වගේම තමයි improve වෙච්ච social media platform එකක්. මෙන්න මේ YouTube එක ඇතුලේ දවසකට short views බිලියන 200 සහ learn from content වලින් watch hours බිලියනයකට ආසන්න ප්‍රමාණයක් දිනකට එනවා කියලා YouTube එක විසින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලොකු ප්‍රමාණයක් watch hours සහ short views එන platform එක ඔයාට අවුරුද්දක් ඇතුළත subscribers 1000 සහ watch hours 8000ක හෝ දවස් 90ක් ඇතුළත short views මිලියන 20ක් ගන්න එක ඊටම පොඩි කාර්යයක් විදිහට තමයි YouTube එක සලකන්නේ. පොඩි channel එකක් කරන කෙනෙක් නම් මෙන්න මේ subscribe 1000 සහ watch hours 8000 කියන එක ලොකු target එකක්. ඉතින් අනේ දැන් අපි කතා කරමු ඔයාට මෙන්න මේ අප්ඩේට් එක එන්න කලින් කරන්න පුළුවන් වැඩ මොනවාද කියලා. ඉතින් අනේ මගේ ඇඩ්වයිස් එක තමයි YouTube අප්ඩේට් එක එන්න කලින් ඔයාලා පුළුවන් තරම් ફોකස් කරලා වැඩ කරලා කොහොමරි මොනිටයිසේෂන් ඔන් කරනවා කියන එක. මොකද watch hours 4000ක් ගන්න අමාරු රටක. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය watch hours 4000ක් ගන්නවා කියන්නේ ගොඩක් අමාරු වැඩක් පොඩි channel වලට. ඒ එකේ watch hours 8000ක් ගන්නවා කියන එක කොච්චර අමාරුද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති. ඉතින් අනේ මම නම් කියන්නේ මේ අප්ඩේට් එක එන්න කලින් ඔයාලා කොහොමද try කරන්න ඕනේ මේ මොනිටයිසේෂන් on කරගන්න. ඉතින් අනේ දැන් බලමු මේකට කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. ඔයා learn from content upload කරන කෙනෙක් නම් ඔයාට watch time එක ඒ වගේම තමයි average view duration එක CTR එක audience retention එක වගේ දේවල් වලට focus කරොත් ඔයාටත් learn from content upload කරලා ඉක්මනට monetization on කරගන්න පුළුවන්. ඒ වගේම තමයි short channel එකක් කරන කෙනෙක් නම් qualified views සහ audience retention එක audience engagement එක ඒ වගේම තමයි consistency video upload කරන කෙනුත් ඔයාට ඉක්මනට ඔයාගේ channel එක grow කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනේ ඒ වගේම තමයි මෙන්න මේ YouTube එක අප්ඩේට් එක සමග YouTube ලා වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ අප්ඩේට් එකෙන් පස්සේ ඔයා copy paste content upload කරන කෙනෙක් නම්. ඉතින් අනේ ඒ වගේම තමයි AI use කරලා ඔයා කිසිම ඔයාගෙන් මහන්සියක් වෙන්නේ නැතුව තනිකරම AI වලින් content එකක් හැදුවොත් අන්න AI වීඩියෝ එකකට මේ revenue එකක් හම්බෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඔයා එහෙම වීඩියෝ ගොඩක් channel එකට upload කරලා තියෙනවා නම් ඔයාට channel එක monetize කරන්න බැරි වෙන්න පුළුවන්. උනත් හැකියාව තියෙනවා. AI use කරන එක problem එකක් නෙමෙයි. ඒත් ඔයාගේ content එකේ originality value එක තියාගන්න උත්සාහ කරන්න. ඉතින් අනේ අපි මෙන්න මේ update එකේ main points ගැන වීඩියෝ එකේ අවසානයේ විදිහට අපි මතක් කරොත් number 1 තමයි watch hours 4000 watch hours 8000 බවට convert වෙන එක සහ short views මිලියන 10 ඉඳන් short views මිලියන 20 දක්වා update වෙන එක.
ඊළඟට ඒ වගේම තමයි number 2 විදිහට අපිට කියන්න පුළුවන් මෙන්න මේ YouTube partner program එකේ creators ලට වෙනම entry level එකක්. ඒ කියන්නේ revenue ගන්න අලුත් opportunities හම්බෙන එක වගේම ඔයා දැන් මේ විදිහට monetize එක හරහා earn කරන කෙනෙක් නම් ඒ earning වලට සිදුවන වෙනස්කම් ගැන. ඉතින් අනේ number 4 තමයි YouTube Premium සහ YouTube Premium Lite කියලා අලුත් app එකක් හඳුන්වා දෙන එක. මම හිතනවා ඔයාලට අදගෙන අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ මෙන්න මේ වගේ YouTube updates, monetization tips, ඒ වගේම තමයි tech news වගේ දේවල් දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. එතකොට තමයි ඔයාගේ අදහස් මොනවද කියලා මට දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුතින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.